ජීවිතයා හොඳයි විරම්මේ අනුතරව නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලායින් අපි මීළඟ අඩහෝරාවට බොහොම ඉක්මනින් ඔබවත් එක්ක සංවාද කරන්න මේ සූදානම්. වෙන සාමාන්‍යයෙන් මේ අපි අත්කම් නිර්මාණ වලට බොහෝ ඉඩක් වෙන් කරලා දීලා තියෙනවා. ඒ නිසාම ඒ අත්කම් නිර්මාණ වලට ඉඩ වෙන් කරලා තියෙනකොට පුංචි පුංචි විස්තර දේවල් කරන ගමන් අපි අපේ ඒ සුන්දර දේවල් හැමදේම ඔබත් එක්ක බෙදා හදා ගන්න ගමන් අදත් මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ඒ වෙනුවෙන් කියලා කිව්වොත් නිවැරදි. අපි මේ ගැන කතා බහ කරන්න ආරාධනා කළේ ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකාචාර්ය චූරණී ජයසිංහ මහත්මියට. ආයිබෝවන් සුබදැසන. හොඳයි මේ අද දවසේදී අපි මේ අත්කම් නිර්මාණ ගැන කතා කරනකොට නිර්මාණ කිහිපයක්ම තියෙනවා පෙන්වන්නත් තියෙනවා. මොකක්ද අද අපි මේ අත්කම් නිර්මාණ කොටස ඇතුලේ කතා කරන්නේ? අද ජනප්‍රිය කලාවක් වෙලා තියෙනවා මේ දවස්වල ලංකාවේ පයිප් ක්ලීනර්ස් වලින් කරන නිර්මාණ වලට. පයිප් ක්ලීනර්ස් කියලා කිව්වහම ඒකෙන් අපිට නොයෙකුත් නිර්මාණ කරන්න පුළුවන්කම තියෙනවා. පුංචි නිර්මාණ ඉඳන්ම ලොකු නිර්මාණ දක්වා කරන්න පුළුවන් හැකියාව තියෙනවා පයිප් ක්ලීනර්ස් වලින්. හොඳයි. එතකොට අපි කියමුකෝ මොනවද මේකට ඕන වෙන්නේ? කොහොමද? මෙන්න මේ වගේ පයිප් ක්ලීනර්ස් වලින් තමයි අද මම මේ හෙයා බෑන්ඩ් එකක් මෙන්න මේ වගේ නිර්මාණය කරන විදිය කියලා දෙන්නේ. මේ වගේ. ඉතින් මේක ඇත්තටම පුංචි දරුවාට උනත් නිර්මාණය කරන්න පුළුවන් දෙයක්. Tamanටම Taman අතින්ම නිර්මාණය කරලා පළඳ ගන්න පුළුවන්. දැන් පාසල් නිවාඩු කාලෙත් ඇවිල්ලා තියෙනකොට නේද? ඉතින් මේ ඒකට අපිට දැන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ වර්ණ Taman මේ භාවිතා කරන විදිය තමන් වර්ණ ගැලපීම කරගන්න ඕන කැමති විදිහට. මෙන්න මේ වගේ පයිප් ක්ලීනර්ස් ටිකකුයි අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා මෙන්න මේ වගේ හෙයා බෑන්ඩ්. හෙයා බෑන්ඩ් කිව්වහම මෙටල් හෙයා බෑන්ඩ් එකක් තියෙනවා මේ ප්ලාස්ටික් වලින් තියෙන හෙයා බෑන්ඩ් එකකුත් තියෙනවා. ඕනම එකක් අපිට තව ටිකක් පහළට අපි මේ කරත් අපිට දැන් දකින්න පුළුවන්කම තියෙනවා මේ සමීප රූපසට හරි. පාවිච්චි කරන්න පුළුවන් ඕනම හෙයා බෑන්ඩ් එකක්. ඒකට මේ මෙන්න මේ B6000 කියන ගම් එක අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපිට මෙන්න මේ ග්ලූ ගන්න එකත් අවශ්‍ය වෙනවා. ඒ ඔය ටික තමයි අපිට මූලිකවම අවශ්‍ය වෙන්න ද්‍රව්‍ය. හොඳයි. අවශ්‍ය වෙන දේවල් ටික එහෙම තියෙනකොට අපි දැන් පටන් ගමු කොහොමද මේක කරන්න කියලා බලන්න. හොඳයි. දැන් එතකොට මේ එහෙම කරපු නිර්මාණ කිහිපයකුත් තියෙනවා අපි ළඟ මේක කරන්න ඉඩ වෙන් කරගන්න අතරතුරේදී මම ඒක ඔබට පෙන්වන්නම්. මේ වගේ කරපු තවත් නිර්මාණ රසක් තියෙනවා. අපි දැන් යන්න පුළුවන් පළවෙනි අදියරේට. ඔව්. ඉතින් පළමුවෙම මෙන්න මේ වගේ B6000 ගම් එක පොඩ්ඩක් මෙන්න මේ වගේ දෙපැත්තෙම අපි මේ ආලේප කරගන්න ඕන. ආලේප කරගෙන අපි මෙන්න මේ විදියට කොටසක් ඒකට තියලා අලව ගන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒකම අපිට අරගෙන මෙතනින් නවලා යටපැත්තටත් අලව ගැනීම කරගන්න ඕන. මෙන්න මේ විදියට. ඔය තියෙන මුල්ම අදියරේ. ඔව්. මේ විදියට කොන අලවලා ඊට පස්සේ එතනින් අපි මෙන්න මේක කරකවා ගන්න තියෙන්නේ. මෙන්න මේ විදියට කරකවාගෙන ඊට පස්සේ නැවත අපි උඩ අතට අරගෙන එනවා මෙන්න මේ විදියට. හරිම පහසුයි ඉතින් ඇත්තටම. ඔව්. පුංචි දරුවන්ටත් හදන්න බය මේ ටික ගෙදරට ගෙනත් දුන්නා නම් ඒ අය ඉතින් හරිම ලස්සනට විවේකයේ පළදායීව ගත කරන්න පුළුවන්කමක් තියෙන එක තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම නිර්මාණශීලී හැකියාව බිහි වෙන්න මානසික සුහුරු කුසලතාවයන් ගැන කතා කරනවනේ නේද අපි. ඉතින් ඔය වගේ ඊළඟට නැවත එකක් අපි මෙතනට සම්බන්ධ කරනකොට එතනත් ගම් චුට්ටක් අපි ආලේප කරලා තමයි නැවත එකක් මෙන්න මේ විදිහට යටිපැත්තෙන් තියලා තමයි අපි පටන් ගැනීම කරගන්නවා. හොඳයි. ඔබට කැමති විදිහට මේක කරන්න පුළුවන්, කැමති වර්ණ භාවිතා කරන්න පුළුවන්, තමන්ගේ සිතගේ පරිදි මේවා වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා කියලාත් අපි මතක් කරනවා. එතකොට දැන් අපි හිතමු මේ පුංචි දරුවන් ලස්සන ඇඳුම් අඳින්න හරි කැමති. පාට ඇඳුම් අඳින්න කැමති. පාට ඇඳුම් අඳිනකොට පාට හෙයා බෑන්ඩ්ස් හොයනවා. ඒක බලනවනේ නිසා ඉතින් ඇත්තටම මේ වෙළඳපොලෙන් අපිට මිලදී ගන්න ගියාම ඇත්තටම මිලත් අධිකයි. ඉතින් Tamanටම පුළුවන් තමන්ගේ මතින් හදලා තමන්ටම පළඳ ගන්න. ඔව්. තමන්ට පළඳ ගන්න පුළුවන්. තමන්ගේම ආදරණීය සුරතල් දියණියට පළඳවන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔයගේ දේවල් තියෙනවා. දැන් මේ ඕක හදන අතරතුරේදී මම මෙන්න මේ බෑන්ඩ් එක පෙන්නුවොත් හොඳයි කියලා හිතුවා. මෙන්න මේක ඒ වගේ මේ හදමින් පවතින. එහෙම නැත්නම් මේ පාට ටිකක් වෙනස් කරලා හදපු හෙයා බෑන්ඩ් එකක් මං ගාව දැන් තියෙන්නේ. ඕන දැන් දකින්න පුළුවන්කමක් තියෙනවා. හරිම ලස්සනයි. ලස්සන මලක් තියෙනවා. ඒ මලත් එක්කම මෙන්න මෙහෙම ලස්සන වර්ණ ගැලපීමකුත් එක්ක තමයි මේක ඇවිල්ලා තියෙන කියලා කිව්වොත් හරි. මේක ඉතින් පුංචි බබෙකුට හරි ලස්සනට මෙහෙම හෙයා එකේ තියන්න පුළුවන්. හරි. දැන් එතකොට අපි ඉන්නේ මොනවාද? දැන් තව තියෙනවා අපිට
තව පයිප් ක්ලීනර්ස් දෙකක් විතර අපිට මේකට උත්සාහගෙන සම්පූර්ණම අපිට මේකට පයිප් ක්ලීනර්ස් 5ක් වගේ යනවා. පහකට වගේ යනවා සම්පූර්ණ හෙයා බෑන්ඩ් එක කවර් කරගන්න. එතකොට මේ පාට දෙකකට වගේ යනවනේ. එතකොට ඔය පාට එක උඩින් ඊගාව කියන්න තියෙනවද කොහොමද? තියෙන්නේ ඔව්. ඒක කැමති විදියකට අර අපිට මේ මම පෙන්නුවා වගේ කැමති ආකාරයකට අපිට ඉතින් ඒක කරගන්න පුළුවන්. ඔව් සාමාන්‍ය තනි පාටින් යනවා කියලා අපි හිතනවා නම් ඔන්න තනි පාටින් ගැටලුවක් නෑ. ඔය පළවෙනි එකෙම ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට ගැලපෙන වෙන වර්ණයක් යොදා ගන්න පුළුවන්. හරි. එතකොට මේක දැන් කොහොමද ඔය ගම් එක ටිකක් වේලෙන්න වෙලා යනවද? කොහොමද අපිට ඒක ගම් එක අපි ආලේප කරලා මේක එතනින්ම තියලා මේවා කරන නිසා අපිට චූටි වෙලාවක් යනකොට මේක වේලෙනවා ඇත්තටම. අවසානයේත් අපි අර පටන් ගැන්ම වගේම දෙපැත්තෙම ගම් ටිකක් ආලේප කරලා මෙන්න මේ විදියට අවසානයේ මෙතන අලව ගැනීම කරගන්න ඕන. හොඳයි. දැන් එතකොට ඔය ඕක හදන අතරතුරදී මට හිතුණු දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි නිවසේ ආර්ථිකය ගැන කතා කරනවා. මුදල් අතට එන්න ඕනි කියලා කතා කරනවා. දැන් පවුලේ වියදමට ආදායම් එකක් විතරක් තිබිලා මදි වෙන තරමට වෙලා තියෙනවා. ඒ නිසා ඔන්න ඔබට මේක මේ පුංචි දෙයක් විදියට පටන් අරගෙන මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා හොඳ අත්කම් නිර්මාණයක් මේ අද දවසේදී අපි කතා කරන්නේ. දැන් අපි අවසන් කරලා අවසානයේ මෙන්න මේ විදියට තමයි සම්පූර්ණම හෙයා බෑන්ඩ් එක කවර් කරගන්න ඕන පයිප් ක්ලීනර්ස් වලින්. ඊට පස්සේ මම මෙතනදී භාවිතා කරනවා මෙන්න මේ තැඹිලි වර්ණය. ඒකත් අපි මේ අලව ගැනීම කරගන්නකොට මෙන්න මේ යටිපැත්තේ ගම් පොඩ්ඩක් ආලේප කරලා අර මුලින් පටන් ගත්ත වගේ තමයි නේද? මෙන්න මේ අතට තියලා තමයි අපි ඒක යටිපැත්තෙන් මෙහෙම අලව ගන්න ඕනේ. අලවගෙන අපිට පුළුවන් මේ යන දඟරය කලින් මගේ ගොඩක්ම ළඟින්නේ මුළු හෙයා බෑන්ඩ් එකම මේ වැහෙන්න ඕන නිසා දැන් මේක අපිට පුළුවන් ඒ අතරතුර එකම අර මේ ગેප් එක එකම හා සමානව තියාගෙන මෙන්න මේ විදියට උඩ දෙකම පේන විදියට මේ විදියට මේ කරකවලා මේක ඇත්තටම පයිප් ක්ලීනර්ස් කියන්නේ මේකේ මැද තියෙන්නේ බොහොම සියුම් කම්බියක්. ඒ නිසා තමයි අපිට අර ඕන අතකට මේක හරවලා ඕන විදියකට නවා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔය නිර්මාණය කරන අතරතුරේදී මැදිරියට ගෙනත් තියෙනවා නිර්මාණ කිහිපයක්ම. දැන් මේ බෑන්ඩ් එක විතරක් නෙමෙයි. මෙන්න මේ වගේ බිත්ති සැරසිලි පවා ඔබට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ පයිප් එක භාවිතා කරලා හරි. ඔන්න මේ වගේ ලස්සන නිර්මාණ මේ වර්ණ සංකලනය ඇතුලේ තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔබට මේවා හරිම ලස්සනට කරන්න පුළුවන්. තවත් තියෙනවා තවත් නිර්මාණයක් මේ බලන්න. මෙන්න මේක ගැන අපි පොඩ්ඩක් කතා කරමුද? ඕකත් ඇත්තටම අර මේ යට පොට් එක හදලා නිර්මාණය කරලා තියෙන්නේ මම අපේ අර පේපර් කප්ස් කියන්නේ. ඒ පේපර් කප් එකක් පොඩ්ඩක් උඩින් කපලා අරගෙන තමයි ඒක වටේටම පයිප් ක්ලීනර්ස් අලවලා හදලා තියෙන්නේ පොට් එක. ඉතින් ඊට අමතර රෝස මල් ටිකක් වර්ණ දෙකක් මම භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා. හරි. එතකොට ඒ නිර්මාණය වගේම තමයි තවත් නිර්මාණයක් තියෙන මේක නම් ලස්සන මේ පොඩි ගැජට් එකක් තියෙනවා. හරි. මෙන්න මේක ඒකත් ඒ පයිප් ක්ලීනර්ස් වලින්ම තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ලෑන්ඩ් ෂේඩ් එකක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණයක්. ඉතින් ඇත්තටම හරිම පහසුයි. මොකද යට අඩිය මම මේ ලී රවුමක් අරගෙන ඒක සම්පූර්ණ කවර් කරලා තියෙනවා පයිප් ක්ලීනර්ස් වලින්. හරි. ලස්සන නිර්මාණ තියෙනවා. ඒ ඔබේ ඇහැ සහ මේ ඔබේ හිත තමයි වෙනස් වෙන්න ඕනේ. එතකොට මේ නිර්මාණය තව ලස්සන කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි සම්පූර්ණ හෙයා බෑන්ඩ් එක ඉවර කරාට පස්සේ අපිට. මෙන්න මේ වගේ තමයි. තව මලක් ඒව අපි හදනවා නම් අපි මලක් හදමුද? ඔව්. මේකේ මෙන්න මේ මම අර බනි හෙයා බෑන්ඩ් කියන මෙතඩ් එකට මේ කණක් මම නිර්මාණය කරගන්න විදිය පෙන්වන්න. ඒකට අපිට මෙන්න මේ වගේ පයිප් ක්ලීනර්ස් 3ක් අවශ්‍ය වෙනවා. 3 අරගෙන අපි මේ 3 හරියට දෙකට මැදින් මෙන්න මේ වගේ පොඩ්ඩක් නවා ගැනීමක් කරගන්නවා. නවාගෙන එකක් අරගෙන එකක් අපි දාන්නේ ඒ අතර ඒ දෙක අතරට මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට දාලා මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම අපි අර කම්බිය නිසා මෙන්න මෙහෙම දෙසරයක් විතර අඹරව ගැනීමක් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ හතර අපිට එක ගානකට මේ විදියට අරගෙන මේ දෙපැත්තත් පහතට නවලා මේ ඔක්කොම ටික එක ගානකට මෙන්න මේ විදියට අරගන්න.
හොඳයි දැන් ওই නිර්මාණය කරන අතරතුරේදී අපි ඔබට මතක් කරන්නට ඕනේ දැන් මේ අපේ කාලයත් එක්ක තමයි මේ නිර්මාණ ඔබට කරලා පෙන්වන්න ඉක්මනටම මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු දැනගන්නට වගේම තවත් මේ නිර්මාණය කරන විදිහ දැන කියා ගන්න ඔබට පුළුවන් සියත TV YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. අපි මේ වැඩසටහනෙන් අනතුරුව YouTube නාලිකාවට මේ සියලු වීඩියෝ පට වාගත කරනවා. එතකොට ඔබට පුළුවන්කමක් තියෙනවා සර්ච් කරලා සියත TV ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා මේ කියන නිර්මාණය ආයෙමත් දකින්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ගත්තට පස්සේ අපිට අවශ්‍ය දිග ප්‍රමාණය අපි මේව කරගෙන මෙන්න මේ වගේ එකක් අරගෙන මේක සම්පූර්ණ මේක වටේ තද කරලා උතා ගැනීමක් කරගන්නවා. කරලා අපි මේ වැඩි කොටස් ටික අපි මෙතනින් කපලා ඉවත් කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ කන පෙත්ත නිර්මාණය වෙන්නේ. හරිම සරලයි. හැබැයි පොඩි වෙලාවකින් කරන්න පුළුවන්. හරිම කාලේ අඩුවෙන්. ඉතින් ඊට පස්සේ මේ කොටස් දෙකම අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට බැලන්ස් කරලා මේ විදිහට මේක නම් ඇත්තටම ග්ලූ ගන් එකෙන් තමයි අපි අලව ගැනීම කරගන්න ඕන. ඔය විදිහට අලව ගන්නවා. ඊට පස්සේ ඒකට මම භාවිතා කරලා තියෙන මෙන්න මේ වගේ චූටි මලක්. ඉස්සරහට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මෙන්න මේ චූටි මල මම ඒකත් නිර්මාණය කරගන්න විදිය පෙන්නන්න. මලකුත් හදලා බලමු නේද අපේ කාලයත් එක්ක. ඒකට අපිට මේ වගේ පෑනක් හරි මොකක් හරි බටයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ අපි මෙන්න මේ විදියට තියා ගන්නවා. තියාගෙන මේක මේ වටේ පස් පාරක් අර පෙති පහක්නේ අපිට ඕන මලට පස් පාරක් අපි මේ විදියට කරකවා ගන්නවා. කරකවාගෙන ඉවර වෙලා මේ දෙක මෙතනින් පොඩ්ඩක් අඹරව ගන්න ඕන. නැත්නම් අපිට ගැලවෙනවනේ මේක. ගලවලා ඊට පස්සේ මේක පෑනෙන් හැමිහිට ගලවලා ගන්නවා. ගලවලා අරගෙන මේ දිග කොටස නැවත මේ කොටස් පහ ඇතුළෙන්ම මෙන්න මේ විදිහට දාන්න ඕන. දාලා මේ විදිහට ඇදලා අරගෙන තද කරලා මෙතනින් අර කම්බියටම පොඩ්ඩක් කරකවලා හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික මෙන්න මේ විදිහට දිගෑර ගන්න. මේ විදිහට දිගෑර ගත්තට පස්සේ අපිට පුළුවන් මේක අනිත් පැත්තට මේ විදිහට කම්බිය නිසා පෙති පහ ලස්සනට හදා ගන්න. පෙති පහේ මලක්. ඔව් forget me not මලක්. හරි එතකොට මෙන්න මේ විදිහට තමයි. ඉතින් අතින් අපිට පුළුවන් මේක ඕන විදිහකට ලස්සනට මේ පොඩ්ඩක් හැඩ කරලා හදා ගන්න අර ත්‍රිමාණ ගතිය එන විදිහට. ඔන්න ඔය විදිහට. තමයි මල. ලස්සනයි. ඊට පස්සේ පොඩි පබළු එකක් තියෙනවා නේද? මේ අලවල තියෙනවා මම මේ මලේ මැදට. ඒකේ තියෙන විදියට ඒක ඉතින් Tamanට කැමති විදියකට මොනවා හරි දෙයක් භාවිතා කරන්න පුළුවන්. කැමති හැඩේ දේවල් ගොඩක් කරන්න පුළුවන්. කොළ හදන්න පුළුවන්, මල් හදන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙන මේක හරි නිර්මාණයක් නේද? ඊට පස්සේ මේ වැඩි කොටස අපිට මේ විදියට කපලා ඉවත් කරලා අපිට මේක අලව ගත්තට පස්සේ අපිට හරියට සෙන්ටර් කරලා අලවුවට පස්සේ මේකත් එතනට අලව ගැනීමක් කරගන්න තියෙනවා. හරි. එහෙම අලවගෙන ලස්සන වෙච්ච නිර්මාණය තමයි ඔන්න ඔතන තියෙන්නේ. අවසාන නිමාව තමයි මේ තියෙන්නේ. හරි. එතකොට අපි කියමුකෝ දැන් එතකොට මෙන්න මේ වගේ අත්කම් නිර්මාණ වලට කට්ටියගේ තියෙන උනන්දුව කොහොමද වෙලාව කොහොමද වෙන් කරගන්නේ කියලා ඔබට කියන එක ජයනි මෙහෙමයි. මම ඉතින් ඕනම අවස්ථාවක කියන්නේ තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන තමන් අවස්ථාව හදා ගන්න ඕන. මොකද දැන් කෙනෙකුට දැන් සොයන් රැකියාවක් ආරම්භ කරනවා නම් ඇත්තටම හොඳම දෙයක් මේ වගේ පොඩි දෙයකින් පටන් ගන්න. ඇත්තටම පොඩි වෙලාවක් යන්නේ අපිට මේ වගේ දෙයක් නිර්මාණය කරන්න. ඉතින් සොයන් රැකියාවක් පටන් ගන්න කෙනෙකුට මේ තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේමයි ව්‍යාපාරයක්ම නෙමේ මම කියන්නේ තමන්ගේ මානසික ආතතිය නැති කරගන්න උනත් හොඳ දෙයක් නිර්මාණය කරන්නේ යෙදෙන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ නිසා මේ විවේකයේ ඵලදායීව ගත කරගෙන ඔබට තියෙන කාලයනොත් ඒක සෞන්දර්යයත් එක්ක මේ කියන අත්කම් නිර්මාණات එක්කත් යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබට තියෙන ප්‍රශ්න කරදර ගොඩාක් අඩු වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඔබට අතට මුදල් ටිකක් එනවා. මෙන්න මේ හැමදේම කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ අත්වල ඔබට අරගෙන ආවද මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ. ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශක ආචාර්ය චූර්ණේ ජයසිංහ මහත්මිය 077 96 111 58 077 96 111 58 කියන දුරකථන අංකේ අයව සම්බන්ධ කරගන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි. තව දවසක හම්බ වෙමු. අයබෝවන්.